ශුද්ධවර මාක් 3 අතක් පණ නැති මිනිසා. තවත් දිනක උන්වහන්සේ ධර්මශාලාවට වැඩිය විට අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස්ව සිටි අය උන්වහන්සේට වරද තබන පිණිස සබත් දිනයේදී උන්වහන්සේ ඔහු සුව කරනු ඇද්දැයි බලබලා උන්හ. උන්වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට නැගිට ඉදිරියට එන්නැයි වදාරා. ඉන්පසු සබත් දිනයේදී කළ යුත්තේ යහපතද අයහපතද ප්‍රාණයක් ගැලවීමද නැසීමදැයි සෙනගගෙන් ඇසූසේක. එහෙත් ඔහු නිහඬව සිටියහ. උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක්ව උදහසින් වටේට බලා ඔබේ අත දිග හරින්නැයි ඒ මිනිසාට වදාළසේක. ඔහු එය දිග හැරියේය. එකෙනෙහිම ඔහුගේ අත සුව විය. එවිට පරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ කෙසේ නසමුදැයි උන්වහන්සේට විරුද්ධව හෙරෝදියයන් සමග එකෙනෙහිම කුමන්ත්‍රණය කළහ. මුහුදුබඩ රැස් වූ මහා පිරිස. ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමග මුහුදු වෙරළට වැඩියසේක. ගලිලයෙන් සහ ජුදයෙන්ද ජෙරුසලමෙන්ද ඉදුමයෙන්ද ජොර්දාන් එගොඩින්ද තීර් සහ සීදෝනය අවටින්ද මහා ජනකායක් උන්වහන්සේ කළ සියල්ල ගැන අසා උන්වහන්සේ වෙත ආහ. සමූහයා උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්හට ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. එසේ කීවේ උන්වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හේන් රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. අදෘශ්‍යමයෝද උන්වහන්සේ දුටු හැම විටම උන්වහන්සේගේ පාමුල වැඳ වැටි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි මොරගා කීය. තමා කවරෙක්දැයි හෙළි නොකරන ලෙස උන්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක. ප්‍රේරිතයන් 12 දෙනා පත් කිරීම. උන්වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූසේක. ඔහු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ 12 දෙනෙකු පත් කළසේක. ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූසේක. උන්වහන්සේ එසේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිසත් සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත් දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇතිව සිටින පිණිසත්ය. එසේ පත් කළ 12 දෙනා කවුරුද යත් පේතුරු යයි උන්වහන්සේ නම් කළ සීමෝන්ද ගර්ජනා පුත්‍රෝ යන අර්ථය දෙන බෝවනර්ගස් යයි උන්වහන්සේ නම් කළ සෙබදිගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොයුරු යොහන්ද ඇන්ඩ්‍රු සහ පිලිප්ද බර්තොලොමෙව් සහ මතෙව්ද
තෝමස් සහ අල්පේවුස්ගේ පුත් ජාකොබ්ද තද්දේවුස් සහ අන්තජාතිවාදී සීමෝන්ද උන්වහන්සේ පාවා දුන් ජූදාස් ඉස්කරියොත්ද යන මොහුය. ජේසුස් වහන්සේ සහ දුෂ්ටාත්මාධිපතියා උන්වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්නවත් අවකාශ නැතිවන තරමට සමූහයක් යළිත් රැස් වූහ. උන්වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන්වහන්සේ අල්ලා ගැනීමට ගියහ. එසේ ගියේ උන්වහන්සේ සීවිකල් වී සිටිතැයි සමහරුන් කී බැවිනි. ජෙරුසලමෙන් විනයදරයෝ මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැයිද දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති යයිද කීය. එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා උපමාවලින් කතා කරමින් මෙසේ වදාළසේක. සාතන් දුරු කරන්න සාතන්ටම පුළුවන්ද? යම් රාජ්‍යයක් ඊටම විරෝධීව ભેද වුවහොත් ඒ රාජ්‍යයට පවතින්න නොහැකිය. යම් ගෙදරක් ඊටම විරෝධීව ભેද වුවහොත් ඒ ගෙදරට පැවැත්මක් නැත්තේමය. සාතන් තමාටම විරෝධීව නැගී ભેද වුවහොත් ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. ඒත් බලවතෙකු පළමු කොට බැඳ දමා මිස ඔහුගේ ගෙට වැඳ බඩු කොල්ල කන්න කිසිවෙකුට නොහැකිය. ඔහුගේ ගෙය කොල්ල කන්න හැකි වන්නේ එසේ කළොත් පමණකි. සැබවින්ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන්ද සියලු ආකාර දේව අපහාසයන්ද කමා කරනු ලබන්නේය. එහෙත් ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලකවත් කමාවක් නැත්තේය. ඔහු සදාතන පාපයක් ගැන වරද කරුවෙකි. මෙසේ වදාළේ උන්වහන්සේට ශුද්ධාත්මයක් වැහි ඇතැයි ඔහු පැවසූ බැවිනි. ජේසුස් වහන්සේගේ මෑණියන් සහ සහෝදරයෝ. එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද අවුත් පිටත සිට උන්වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූහ. සමූහයක් උන්වහන්සේ අවට වාඩි වී උන්හ. ඔහු අන්න ඔබේ මෑණියෝත් සහෝදරයෝත් සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති උන්වහන්සේට කීහ. උන්වහන්සේ උත්තර දෙමින් මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් කවුරුද කියා පෙන්වමින් තමන් පිරිවරා අවට වාඩි වී සිටියොන් දෙස වටේට බලා, මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ, දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත්වා ඔහු මාගේ සහෝදරයාත් මාගේ සහෝදරීත් මාගේ මෑණියෝත් යයි වදාළසේක.